හෙලෝ ඔන්න විකඩුට්ටාවා ක්ලසික් ටොස් කියන සෙග්මන්ට් එකේ දෙවෙනි වැඩසටහනත් අරගෙන අද අපි කතා කරන්නේ 1975 ලෝක කුසලානේ කතාව. එක්දින තරඟරටාව බිහි වෙලා අවුරුදු 4කට පස්සේ ලෝක කුසලානේ සංවිධානයේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තය. කණ්ඩායම් 8ක් තරඟාවලියට සහභාගී වෙනවා. විශේෂත්වය තමයි මේ කණ්ඩායම් 8න් කණ්ඩායම් 2කට ටෙස් වරම් හිමි වෙලා නැහැ. ක්‍රීඩාංගන 6කදී තරඟ 15ක් පැවැත්වෙනවා. පළවෙනි තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය හා ඉන්දියාව අතර. එංගලන්තය ජයග්‍රහණය කරනවා. දෙවෙනි නවසීලන්තය හා නැගෙනහිර අප්‍රිකාව අතර. නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනවා. තුන්වෙනි තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරනවා. හතරවෙනි තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍ය අතර. බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍ය ජයග්‍රහණය කරනවා. නවසීලන්තය අතර එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනවා. හයවෙනි තරඟය පැවැත්වෙන්නේ නැගෙනහිර අප්‍රිකාව හා ඉන්දියාව අතර. ඉන්දියාව ජයග්‍රහණය කරනවා. හත්වෙනි තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර. ඕස්ට්‍රේලියාව. අටවෙනි තරඟය පාකිස්තානය හා බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍ය අතර. බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍ය ජයග්‍රහණය. නවවෙනි තරඟය එංගලන්තය හා නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායම අතර. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය. 10 වෙනි තරඟය ඉන්දියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය. නවසීලන්ත කණ්ඩායම. 11 වෙනි තරඟය ඕස්ට්‍රේලියාව බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍යත් සමග. බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍ය ජයග්‍රහණය කරනවා. 12 වෙනි තරඟය පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනවා. එය පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය කරනවා. අවසන් පූර්ව වටේට එංගලන්තයත් ඕස්ට්‍රේලියාවත් බටහිර ඉන්දිය පොදෙව් රාජ්‍යත් නවසීලන්තයත් තරඟ වදිනවා. තරඟ 14කට පස්සේ අවසන් මහා තරඟයට ඕස්ට්‍රේලියාව කණ්ඩායම හා බටහිර ඉන්දිය පොදෙව් කණ්ඩායම තරඟ වදිනවා. ඉන්දිය පොදෙව් කණ්ඩායම එකදු හෝ තරඟයක් පරාජය නොවී අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නේ. 1975 කියන්නේ වර්ණ භේදවාදය දරුණුවටම පැවති යුගයක්. කල්ලොන්ට සුද්දොන්ගෙන් නොයෙකුත් අඩන්තේට්ටන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ක්‍රීඩාංගන මැදදී උසුළු විසුළු වලට ලක්වෙන්න වුණා. තාඩන පීඩන වලට ලක්වෙන්න. මේකට වැඩි හරියක්ම මුහුණ දුන්නේ බටහිර ඉන්දිය කණ්ඩායම. මේ ආපු හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දෙන්න කණ්ඩායමේ නායකයා ක්ලයිව් ලොයින් කල්පනාකාරීව මේ එන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හොඳ මට්ටමක පවත්වා ගැනීමට මොහු හැම වෙලේම කටයුතු කරනවා. ප්‍රශ්නවලට අවසානයේ උත්තර දුන්නේ පිත්තෙක්. රටක්ම මවිතයට පත් කරමින් 1975 ලෝක කුසලානය බටහිර ඉන්දිය පොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මේ තරඟාවලියේ අවසාන මහා තරඟයේ ජයග්‍රහණය කරා මෙහෙවන්නේ ක්ලයිව් ලොයි ICCයෙන් සර් කියන ගෞරව නාමයක් පිරිනමනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් 1975 කියන කාලවකවානුව. ඕකට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ගැනත් අපි මතක් කරන්න ඕනේ. අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් තමයි මේ තරඟාවලියට ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ. පුරාවෘත්ත කීපයක් මම මේලාය මතක් කරන්නම්. සුනිල් වෙත්තමුනි, රංජිත් ෆර්නෑන්ඩෝ, බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්, ඒ වගේම ටෝනි ඕපා මේ වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ තමයි මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එක නිර්මාණය වෙන්න දායකත්වයේ ගන්න. 1975 ලෝක කුසලානේ කතාව තමයි ඕක. මේ වගේ රසබර ක්‍රිකට් කතාවක් අරගෙන සුබ දවසක්.